හයි ගයිස් හුඟ දවසකට පස්සේ හසී කියලා කලින් තිබිච්ච channel එක තමයි මේ විදිහට අපි රීනේම් කරලා තියෙන්නේ. ඉතින් Bitcoin විතරක් නෙවෙයි හැම දෙයක්ම කතා කරනවා guys මේකේ. ඉතින් Bitcoin ගත්තොත් එimhe Bitcoin ඇයි හැදුනේ? කොහොමද blockchain එකක් වැඩ කරන්නේ? ඒ වගේම whales ලා ගැන Bitcoin මේ වගේ crypto ගැන ගොඩක් දේවල් කතා කරනවා. ඊට පස්සේ අපි Warren Buffett ගැන කොහොමද එයා සල්ලි හම්බ කරේ? මේ වගේ දේවලුත් guys මේ channel එකේ පොදුවේ කතා කරනවා. ඉතින් මේ channel එක මේ වගේ දේවල් වලට තමයි ඉස්සරහට වෙන්නේ. ඒ වගේම ක්‍රිප්ටෝ අප්ඩේට් දෙන්න වෙනම channel එකක් තියෙනවා. දැන් අවුරුදු දෙකමාරක් පුරාවට ඒ channel එක දිගටම කරගෙන යනවා. ඉතින් මේ channel එකත් එක්ක සම්බන්ධ වෙන්න මේ තමයි මේ channel එක. පහළ description එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ channel එකට යන්න පුළුවන් link එක. දැන් අපි කතා කරමු ඇයි Bitcoin හැදුනේ කියලා. මේක කතා කරන්න කලින් අපි කතා කරන්න ඕන දෙයක් තමයි සල්ලි ගැන. තාමත් එදිනදා භාවිතා වෙන මුදල් ගැන. අපිට බලා ගන්න පුළුවන් මේ මුදල් අවුරුදු 100,000 ගණක් එකම ෆෝම් එකේ තියෙනවා. මේ වෙනස් වෙලා නැහැ. නෝට්ටු කාසි විදියට තියෙනවා. මේ තියෙන මේ වගේ හැඩය වෙනස් වුණා විතරයි. නමුත් මේක භාවිතා කරන විදිය වෙනස් වෙලා නැහැ. අපි මේ ගත කරන කාලයත් එක්ක අන්තිම අවුරුදු 50 ගත්තට පස්සේ අපේ ජීවිත ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉන්ටර්නෙට් එක කියන දේ හින්දා කමියුනිකේෂන් එක ඊසි වෙලා තියෙනවා. ඒ වගේම මොන හරි තොරතුරු දැනගැනීමේ හැකියාව ගොඩක් පහසු වෙලා තියෙනවා. ඒ වගේම ඔයාගාව තියෙන මොබයිල් ෆෝන් එක 1969 මිනිස්සු හඳට යන්න භාවිතා කරපු කම්පියුටර් එකට වැඩිය ඔයාගාව තියෙන ස්මාර්ට් ෆෝන් එක මේ වෙනකොට ප්‍රොසෙසින් පවර් එක වැඩි. ඒ වගේම වෙනතට වඩා අන්තිම අවුරුදු 50 නැත්නම් 100 ගත්තට පස්සේ හැම කාලෙකට වැඩිය මේ වෙනකොට මිනිස්සු සතුටින් ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරමින් සතුටුදායක දිවියක් ගත කරනවා. ඒ කියන්නේ හැම දෙයක්ම වගේ වෙනස් වෙලා තියෙනවා, හොඳ අතට හැරිලා තියෙනවා. මොකද මේ ටෙක් ඒ වගේම ඉනෝවේෂන් හින්දා තමයි මේ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ. ඒත් එක දෙයක් වෙනස් වෙලා නැහැ. ඒ තමයි සල්ලි. අපි හැමදාමත් අවුරුදු 1000 2000 එහාට ගියත් අපි මේ විදිහටම සල්ලි නෝට්ටු නැත්තම් කාසි තමයි භාවිතා කරලා තියෙන්නේ. මේ දේ වෙනස්ුන්නේ නැහැ. අපි තාමත් භාවිතා කරන්නේ මේ සල්ලි මේ නෝට්ටු. ඒ වගේම අනිත් දේ තමයි මේ සල්ලි නෝට්ටු වලට නැත්තම් නිෂ්පාදනය කරන්න තියෙන අයිතිය නැත්තම් print කරන්න තියෙන අයිතිය අපිට නැහැ. ඒක තියෙන්නේ government එකට. ඒ කියන්නේ මුදල් පාලනය කිරීමේ හැකියාව වාට නැහැ. ඒක තියෙන්නේ government එකට. මේකත් එක්ක ගොඩක් නරක දේවල් ටිකක් වෙනවා. ගවර්න්මන්ට් එකකට හැකියාව තියෙනවනේ ඕන තරම් මුදල් අච්චු ගහන්න, print කරන්න. කාලයත් එක්ක මේ දේ කොහොමත් ගවර්න්මන්ට් එක කරනවා. එතකොට වෙන දෙයක් තමයි මුදල් අවප්‍රමාණය වෙනවා. නමුත් ඔයා බොහොම අමාරුවෙන් හම්බ කරන සල්ලි, ඔයා දවස පුරාම ජොබ් එක කරලා බොහොම අමාරුවෙන් හම්බ කරන සල්ලි ඉතුරුම් ගිණුමකට දානවා කියලා හිතන්නකෝ. නමුත් මේ විදිහට මෙහෙම සල්ලි දැම්මට පස්සේ ගවර්න්මන්ට් එක කරන්නේ ඔයා අවුරුදු 10ක් මේ සල්ලි ඉතුරුම් ගිණුමක හරි මොනම හරි ආකාරයෙන් සල්ලි තියාගෙන ඉන්නවනම් ගවර්න්මන්ට් එක මේ දිගටම මුදල් අච්චු ගැහිම හින්දා ඔයා බොහොම අමාරුවෙන් හම්බ කරපු සල්ලි ෂය වෙනවා. ඔයාට නොදැනීම මේ දේවල් ෂය වෙලා යනවා ටිකින් ටික. ඉතින් මේ විදිහට තමයි ගවර්න්මන්ට් එක ඔයාගේ තියෙන වත්කම් වලට වක්‍රාකාරයෙන් අත තියලා තියෙන්නේ. හරි දැන් කතා ඔක්කොම පැත්තකට දාමුකෝ. මේවට පේන තියෙන්නේ රෝමානු අධිරාජ්‍යයා නිෂ්පාදනය කරපු කොයින් එකක්. ඉතින් ඔයා හිතනවා ඇති මේ කොයින් එක දැක්කම මේ කොයින් එක ලක්ෂ ගාණක් කෝටි ගාණක් වටිනවා ඇති කියලා. නෑ. මේක එච්චර ලොකු වටිනාකමක් නෑ. ඒකට හේතුව තමයි මේ වගේ කොයින් ඕන තරමක් අපිට හොයාගන්න පුළුවන්. මොකද ඒ තරමට රෝමානු අධිරාජ්‍යයා මේ කොයින් නිෂ්පාදනය කරා. දෙයක් සුලභ වෙන්න ඒකේ වටිනාකම අඩු වෙනවා කියනවනේ. ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා තින්නේ. මේ මුදල් වලට ඉනෝවේෂන් එක දැන් ටෙක් ඒ වගේම ටෙක්නොලොජි එකත් එක්ක අනිත් හැම දෙයක්ම මූව් වෙනකොට ඉස්සරහට ගමන් කරනකොට මේ මුදල් වලට මේ ඉනෝවේෂන් පැත්ත ගෑවුනේ නැත්තේ ඇයි? ඒකට එක හේතුවක් තමයි මේක අයිති කාටද? මුදල් කියන එක අයිති ගවර්න්මන්ට් එකට. ගවර්න්මන්ට් එකට මුදල් වලට ඒක අධිකාරයක් තියෙනවා. ගවර්න්මන්ට් එකට පිටින් වෙන කාටවත් මුදලක් කියන දේ නිෂ්පාදනය කළා පවත්වාගෙන යන්න බෑ. ඒක නීති විරෝධී. එතකොට මම පෙන්නන්නම් කාලයත් එක්ක වටිනාකම වැඩි වෙච්ච දෙයක්. මේකත් මේ කඩදාසි වලින් නැත්නම් පේපර් වලින්ම හදපු දෙයක්. නමුත් මේක එක විශේෂත්වයක් තියෙනවා. මේක ලිමිටඩ් එඩිෂන් එකකින් තමයි මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන 1980 බේස්බෝල් කාඩ්ස්. මේවා ලිමිටඩ් එඩිෂන් එකකින් තමයි මාකට් එකට ආවේ. ඒක හින්දා කාලයත් එක්ක එන්න වටිනාකම වැඩි වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එක කාඩ් එකක් ඩොලර් 300ට වඩා වැඩි වටිනාකමක් තියෙනවා කියලා ඔයාලට මෙතෙන්දී බලා ගන්න පුළුවන්. බොහොම අඩු මුදල් වලට තමයි 1980 දී මේවා මිලදී අරගෙන තියෙන්නේ. නමුත් කාලයත් එක්ක
මේ වගේ මිල ගණන් වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ කාඩ්ස් රයාවීම. ඒ කියන්නේ බොහොම අමාරුයි හොයාගන්න ලිමිටඩ් amount එකකින් තමයි මේවා print කරලා තියෙන්නේ. නමුත් ගවර්න්මන්ට් එකට ඕන වෙලාවක මුදල් කියන දේ අච්චු ගහන්න පුළුවන්. ඒක ඇත්තටම බොහොම අමාරුවෙන් hard working කරලා සල්ලි හම්බ කරන ඔයාට කරන අසාධාරණයක් කියලා වට තේරෙනවා ඇති. කොහොම වුණත් ගවර්න්මන්ට් එකට හැර අපිට බෑ මේ මුදලේ වටිනාකම කන්ට්‍රෝල් කරන්න. ගවර්න්මන්ට් එකට පුළුවන් ඕන තරම් සල්ලි අච්චු ගහලා සල්ලි මවලා මේ වටිනාකම පහළ දාලා ගවර්න්මන්ට් එකට ඕන වැඩ කටයුතු ටික කරගෙන යන්න. හැබැයි මේ දේවල් වෙනස් කරන්න පුළුවන් තරමේ දෙයක් හදන්න මොකක් හරි භයානක දෙයක් වුණොත් එහෙම ඉකොනොමි එකේ ඒ වගේම ග්ලෝබල් ඉකොනොමි එකේ මේ දේවල් සමහර වෙලාවට වෙනස් වෙන ටර්නින් පොයින්ට් වෙනවා. ඉතින් මේ වගේ ටර්නින් පොයින්ට් එකක් තමයි 2008 ග්ලෝබල් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක. මේකෙන් පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. මේ ග්ලෝබල් ක්‍රයිසිස් එක ස්ටාර්ට් කරලා පැය 24ක් යනකොට බැංකු වැඩ කරේ නැහැ. මිනිස්සුන්ගේ සල්ලි වලට තියෙන විශ්වාසය නැති වෙලා ගියා. ඒ වගේම ගෝල්ඩ් සේෆ් හෙවන් එක වුණා. මිනිස්සු ළඟ තියෙන මුදල් ටික ආරක්ෂා කරගන්න බැංකුවල දාන්න ගියේ නැහැ. මිනිස්සු කරේ සේප්පු අරගෙන ඒ සේප්පු වල මුදල් දැම්මා. ග්ලෝබල් ක්‍රයිසිස් එකට පස්සේ ඇමරිකාවේ සේප්පු වල මිල ගණන් අතිවිශාල විදියට වැඩි වුණා. ඒ මිනිස්සු සේප්පු ගන්න අතිවිශාල ඉල්ලුමක් හදපු හින්දා. මොකද කඩා වැටුණු බැංකු පද්ධතියට මිනිස්සු සල්ලි දාන්න ආපු පාරක් රිස්ක් එකක් ගත්තේ නැහැ. 2008 මේ ක්‍රයිසිස් එකෙන් පස්සේ ලෝකේ පුරාම ගවර්න්මන්ට් මේ ක්‍රයිසිස් එකෙන් එළියට එන්න කියලා වැඩිපුර මුදල් අච්චු ගන්න ගත්තා. ගවර්න්මන්ට් වලට ලොකුවට අයිඩියා එකක් තිබ්බේ නැහැ මේ ක්‍රයිසිස් එකෙන් එළියට එන්නේ කොහොමද කියලා. ඒකයි වගේ දෙයක් කරේ. එතකොට අපි ගත්තොත් එහෙම සිම්බාබ්වේ වගේ රටවල් 2008න් පස්සේ ඒගොල්ලෝගේ ඩේලි ඉන්ෆ්ලේෂන් එක සමහර කාලවල වලදී 100%ක් වුණා. ඉතින් මේකත් එක්ක සිම්බාබ්වේ වල මුදලේ අවප්‍රමාණය ඉතා ශීඝ්‍රව වැඩි වුණා. මේ තියෙන්නේ සිම්බාබ්වේ $10 බිලියන් නෝට් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චරනම් දුරට මේගොල්ලෝ සල්ලි අච්චු ගහලා ඒගොල්ලෝගේ මුදල් අවප්‍රමාණය කරලා තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන් මේ මුදල් නෝට්ටුව දැක්කට පස්සේ. ඉතින් 2008 මේ ක්‍රයිසිස් එකෙන් පස්සේ ක්‍රිප්ටෝ කරන්සි වල උපත සිද්ධ වුණා. ඉස්සෙල්ලම හැදුනේ බිට්කොයින් කියන දේ. බිට්කොයින් වල තියෙන්නේ ලිමිටඩ් සප්ලයි එකක්. බිට්කොයින් බිලියන 21කට වැඩිය මාකට් එකට රිලීස් වෙන්නේ නැහැ. ඒ වගේම බිට්කොයින් වලින් විසඳන්න බැරි අනිත් දේවල් විසඳන්න තවත් ක්‍රිප්ටෝ කරන්සිස් වර්ග බිහි වුණා. ඒවට අපි කියන්නේ ඕල් කොයින් කියලා. ඉතින් මේ සමහරක් ඕල් කොයින් වලටත් ලිමිටඩ් සප්ලයි එකක් තමයි තියෙන්නේ. හැම එකකටම නෙමෙයි. ඉතින් guys මෙන්න මේ විදිහට තමයි අර ලොකු ක්‍රයිසිස් එකෙන් පස්සේ ට්‍රැඩිෂනල් කරන්සිස් රිප්ලේස් කරන්න ක්‍රිප්ටෝ කරන්සිස් නිර්මාණය වුණේ. ඉතින් මේ ක්‍රිප්ටෝ කරන්සිස් ෂෝට් ටර්ම් ගත්තොත් එහෙම ගොඩක්ම වොලටයිල්. විශේෂයෙන් බිට්කොයින් කියන දේ. ප්‍රයිස් එක ගොඩක් ඉක්මනට උඩට පහළට යනවා. ඒ වගේම ගොඩක් වොලටයිල් මාකට් එකක් තමයි තියෙන්නේ. හැබැයි ලොන්ග් ටර්ම් ගත්තොත් එහෙම ලොන්ග් ටර්ම් අපිට බලා ගන්න පුළුවන් මේ බිට්කොයින් එකේ ප්‍රයිස් එක හැමතිස්සෙම අප් ට්‍රෙන්ඩ් එකක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේකට හේතුව තමයි බිට්කොයින් වල තියෙන ලිමිටඩ් සප්ලයි එක.